හරි. ආයිබෝන් ළමයි. අපි වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගන්න කලින් පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔයගොල්ලන්ගෙන්. ඔයගොල්ලෝ අද දවස තුල මේ වෙනකොට නේ දැන් මේ වීඩියෝ එක බලන වෙලාව වෙනකොට තමයි හවස වෙන්න පුළුවන් මේ බලන්නේ දවල් වෙන්න පුළුවන්. හරි. අද දවස ඇතුළත කරපු වැඩ කීයක් වැඩ කරාද? රාජකාරී කීයක් කරාද? මම කියන්නේ පාඩම් කරන විතරක් නෙමෙයි කරපු වැඩ ප්‍රමාණය කොච්චරද? අපි සංඛ්‍යාත්මකව මම මේක කරා කියලා මොනවද අද දවස් තුල කරපු වැඩ ප්‍රමාණය කොච්චර තියෙනවද සෑහෙන තියෙනව නේද සෑහෙන තියෙනවා නේ සෑහෙන වැඩ කරාස මේ කෑව නෑව බිව්වා නේද පාඩම් කරා ගේ අතු ගෑවා අම්මට උදව් කරා ඒ වගේ නේ කඩේ ගියා ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවනේ හරි එතකොට ළමයි සෑහෙන තියෙනවා ඔය මොන වැඩේ තිබ්බත් ඔයා අද දවස් ඇතුලේ කළේ වැඩ දෙකම දෙක වැඩ දෙකයි කරේ මොකක්ද ඒ වැඩ දෙක හරි ඒක හිතන්න එපා. ඔය චුට්ටක් කල්පනා කරලා මේ වැඩ දෙක මොකක්ද කියලා ඔයා හඳුනා ගන්න. පන්තිය ඉවර වෙන කලින් මම කියන්නම් මොකක්ද වැඩ දෙක කියලා. හරි. දැන් ඒක අමතක කරමුකෝ. හරි. ඊළඟ කොටස අපි අධ්‍යයනය කරමු. මේ යන්නේ නිෂ්පාදන පිරිවැයේ දෙවෙනි අවස්ථාවේ. පළවෙනි අවස්ථාව කරා ඒකේ වීඩියෝ එක මේ වෙනකොට ඔයගොල්ලෝ බලලා ඇති. බැලුවේ නැත්නම් බලා ගන්න. ඒකේ මම මෙමරි ටෙස්ට් නේ නෑ සමාවෙන මෙමරි කාඩ් එක කියලා අපි කාඩ් එකක් අපි දුන්නා ඒ කාඩ් එකේ තියෙන වචන ටිකක් ප්‍රශ්න ටිකක් මේ වචන ටිකක් අන්නේ වචන මේ වෙනකොට ඇහුවොත් කටෙන් පුළුවන් වෙන්න ඕන උදාහරණයක් වශයෙන් මෙන්න මේ මට මතක හැටියට මේක ඇති බලමු මට ගලපෙන්නම් මේකේ මේ තියෙන ළමයි මෙන්න මේ තියෙන වචන ටික මෙන්න මේ වචන ටික නේ මේ තියෙන මෙන්න මේ වචන ටික මෙතනට ගත්තොත් නේද ඉකොන් වලට ඒකක් ගන්න එක මහලු දෙයක් නෙමෙයි මහලු දෙයක් නෙමෙයි වෙන්නේ මෙන්න මේ වචන සෙට් එක මෙන්න මේ සංකල්ප ටික පිළිබඳව මොනවාරි අදහසක් කටෙන් ඔයාට කියන්න පුළුවන් වුණොත් විතරයි ඍජුපිරියා මොකද්ද කියලා උත්සාහ කියන බලන්න පුළුවන් ආස්ති පිරියා මොකද්ද ගිණුම් කරන පිරියා මොකද්ද විචල්්‍ය පිරියා මොකද්ද මම අහනටක් ගාලා එහෙනම් අංක 15 ආර්තිශයෙන් කියන්නේ මොකද්ද නේ ආර්තිශයෙන් කියන්නේ වටනමක වෙළඳපොළ වටනාකම අඩුවීම කියා ගන්න පුළුවන් හරි ක්‍රමක්ෂය කියන්නේ මොකද්ද යටකල පිරියා කියන්නේ මොකද්ද නේ යටකල පිරියා කියන්නේ දැනට දරා අවසන් වර්තමානයේ තත්ත්වයටපත් කරගන්න බැරි ආවන්නේ කරගන්න බැරි ආවස්ති පිරිය ශූන්‍ය වූ පිරිවැය ඉතින් මෙන්න මේ ටික පුළුවන් වුණොත් විතරයි ඊළඟ වීඩියෝ එක මේ වීඩියෝ එක බලන එක සාර්ථක වෙන්නේ. ඒ නිසා මේ ටික බැරි නම් කටින් උත්තර මේ ටික පුළුවන් වෙන්න පුළුවන් කවුරු කෙනෙක් ඇහුවොත් කටින් කියන්න බැරි නම් තේරුමක් නැහැ මේ වීඩියෝ එක බලන එක නේද? ඔයාලට මේක සාර්ථක කරගන්න ඕන නම් මෙන්න මේ මාතෘකා 17ට මොනවාරි අදහසක් මොනවාරි එකක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේ පොඩි දෙයක්ද ලොකු දෙයක්ද නිර්වචන විතරද අමතර තොරතුරු තියෙනවද? කමක් නැහැ මොනවාරි අදහසක් කියන්න පුළුවන් නම් විතරයි සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. මේක තමයි අපි ෂෝට් නෝට් එක. මේ තමයි පන්තියේ ෂෝට් නෝට් එක. නේ? හරි අමුතු නේද? ඔව් අමුතුයි තමයි. නමුත් මේකේ ඵලදායීතාවය ඉතා වැඩි. හරි. අපි යන් එහෙනම් ඊළඟට. හරි. මෙන්න මේ කතාව තේරුම් ගන්න. මේ කතාව ඔස්සේ අපි ඉගෙන ගන්න දේවල් ටික ඉගෙන ගමු. ඔයගොල්ලෝ හිතමු බලන්න ඔයා පටන් ගන්නවා ව්‍යාපාරයක් කර්මාන්තයක් පටන් ගන්නවා. මොනවද කර්මාන්ත මොකද කේක් හදන්න පටන් ගන්නවා මහා පරිමාණ වශයෙන් කේක් හදන්න පටන් ගන්නවා නේ එකපාරට මහා පරිමාණ වශයෙන් හදන්නේ නැහැ නේ ඉස්සෙල්ලා පොඩි ප්‍රමාණයක් නේ හදන්නේ ඒ නිසා අපි හිතමු කේක් හදන්න පටන් ගන්නවා මොනවද කේක් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා ඒතර අපිට කේක් නිෂ්පාදනය කරන්න නම් දැන් ආරෝපණය කරන්න ඔයා කේක් නිෂ්පාදකයෙක් කියලා ආරෝපණය කරගන්න ඔයාලට කේක් නිෂ්පාදනය කරන්න නම් භාවිතා කරන්න ඕනේ යෙදවුම් වර්ග තියෙනවා මොනවද? අමුල් ද්‍රව්‍ය ඕනේ
නේ අමුද්‍රව්‍ය ඕන. යෙදවුම් අපි ඒකට කියන යෙදවුම් කියලා. අමුද්‍රව්‍ය ඕන. නේද? යෙදවුම්. යෙදවුම් වශයෙන් ඕන අමුද්‍රව්‍ය ඕන යන්ත්‍ර සූත්‍ර ඕන අමුද්‍රව්‍ය ගත්තොත් පිටි බිත්තර ඔය නේද වර්ණ දේවල් ඒ වගේ දේවල් ගොඩාක් ඕන. අයිසෙන් සීනියන් ඒ වගේ දේවල් ඕන. ඊට පස්සේ අවන් එකක් ඕන නේද? ස්ථානයක් මුළුතැන්ගයක් කරන කුස්සියක් කරන ශාලාවක් ඕන. සේවකයෝ ඕන ඒ වගේ පාවිච්චි කරන දේවල් ඕන දෙයක් කේක් හදන්න පාවිච්චි කරන්නේ මොනවද? ඒවා යෙදවුම් කියලා කියනවා. ඉතින් මේවා දාලා අපි කේක් හදනවා. ඒතර බිහිවන කේක් වලට හදන කේක් වලට අපි කියනවා නිමෙවුම කියලා. මේවා දන්න දේවල් නමුත් මේ අතර සංකීර්ණ දේවල් ටික අපි පීවරෙන් පීර අධ්‍යයනය කරමු. නේ පාවිච්චි කරන දේවල්ට අපි යෙදවුම් කියනවා. ඒක හරි පුදුම මේ නිෂ්පාදනයේ හරි පුදුම වැඩක් ළමයි. අපි හිතන තරම් මේ ලේසි දැන් කඩෙන් ගිහලා කේක් එක කරන් කනවා වගේ නෙවෙයි. හිතන්න බං සීනි ටිකක් පිටි ගොඩක් බටර් ටිකක් බිත්තරයක් කියන වෙනමම ස්වරූපේ දෙයක් නේද? වෙනමම දෙයක්. ඒක ස්වරූපේ වෙනස්. ඒක එකපාරට මේ කේක් එකක් බාටපත් වෙනවා කියන්නේ හිතා ගන්න පුළුවන්ද? නේ එකපාරටම කේක් එකක් බාටපත්. දැන් දන්නේ නැති කෙනෙකුට ඉස්සලා මම පේනවා දන්න කෙනෙකුට ඉස්සලා මම පේනවා බිත්තර ටිකක් නේද? පිටි ටිකක් නේ අයිසින් සීන් ටිකක් නේ මිනිස්සු ටිකක් මොන හරි මේ උඳුනක් මොකක් හරි උඳුනක් නේද? ගොඩ නැගිල්ලක් පෙන්නනවා. පෙන්නලා ආයෙ පෙන්නනවා කේක් ගෙඩියක්. නේ ආයෙ පෙන්නනවා කේක් ගෙඩියක්. නේ කේක් ගෙඩියක් පෙන්නනවා. නේ හදපු කේක් ගෙඩියක් පෙන්නනවා කියමුකෝ. දන්නේ නැති කෙනෙක් ළමයි පුදුම වෙනවා. පුදුම වෙන්නේ නැද්ද? එයා විශ්වාස කරයිද? මේක තමයි මේ උනේ කියපුවම විශ්වාස කරයිද? හොඳට මම නම් විශ්වාස කරන්නේ නැහැ මම දන්නේ නැත්තම්. මට හිතා ගන්න බෑ මං කියන මේක නෙමෙයිනේ මේක මේ. ඔන්න සාමාන්‍ය මැටි ගොඩක් වළඳක් වුණා කියන විශ්වාස කරන්න පුළුවන්. මේක මෙහෙම කරලා හදලා ඇති කියලා. මේක සම්පූර්ණයෙන්ම ස්වරූප වෙනස් වෙනවා. ස්වරූප වෙනස් වෙනවා. ඒ ස්වරූප වෙනස් කරන අපි යම් ක්‍රියාවලියක් පාවිච්චි කරනවා. නේද? යම් ක්‍රියාවලියක් පාවිච්චි කරන්න ඕන. නේ? තියුණු ක්‍රියාවලියක් පාවිච්චි කරන ක්‍රියාවලිය තුළ තියෙන මොනවද? අම්පිටි අම්බරණේවා, දීකරණේවා, පුච්චනේවා, නේ තම්බනේවා, නේද? වේලනේවා, කොටනේවා, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ක්‍රියාවලිය තුළ කරන දේවල් ගොඩාක් තියෙනවා. ඒතර ළමයි මේ යෙදවුම් ටික කේක් එකක් නිමෙවුමක් බවට පත් වෙන නිකන් නෙමෙයි. ක්‍රියාවලියක ප්‍රතිඵලයකින්. ක්‍රියාවලියක ප්‍රතිඵලෙන්ම කේක් බවට පත් වෙනවා. නේද? ඉතින් ඔය යෙදවුම් නිමෙවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය නේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ ක්‍රියාවලිය ගත්තට පස්සේ මේක ඇතුලේ එක දේවල් නේ එක දේවල් නේද? අඹරනවා, වේලනවා, පොඩි කරනවා නේද? තම්බනවා, බදිනවා, පුච්චනවා, ඒ වගේ දේවල්. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලියට තමයි අපි තාක්ෂණික ක්‍රමවේදයක් කියන්නේ. ඒක ටෙක්නික් නේ? ඒක ටෙක්නික් ටිකක් නේ? ටෙක්නික්. ටෙක්නොලොජි එක තාක්ෂණය. ඒතර මේ තාක්ෂණ ක්‍රියාවලිය. දැන් බලන්න ඇත්තටම දැන් මේ හොඳ යෙදවුම් දානවා. හොඳ අමුද්‍රව්‍ය, හොඳ බිත්තර, හොඳ පිටි. ඒක සෞත්‍රිච්චයව නෙමෙයි. හොඳ නේ අයිසින් දැම්මා. හැබැයි කේක් එක සෞත්තුයි. එහෙනම් කොයිද අවුල තියෙන්නේ? මෙතනයි අවුල තියෙන්නේ. මොකද? තමයි පිලිසීම වෙනස්. නැත්තම් ඔව් එතන පිටි ඇඹරීමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නේ? අපි බිත්තර මිශ්‍ර කරපු කාලය බිත්තරය ඒකට යොදවපු කාලය අපි ඒක පිපෙන්න තියපු කාලය ඒ වගේ වෙනස් දෙයක් වෙන්න පුළුවන් නේද? ඒ නිසා ළමයි කොච්චර හොඳ යෙදවුම් දැම්මත් මෙතන අපේ ක්‍රියාවලිය තාක්ෂණික ක්‍රමවේදය ඒ ක්‍රියාවලියේ පොඩි ප්‍රශ්නයක් තිබ්බොත් හොඳ නිමීමක් වෙන්නේ නැහැ. එහෙනම් හොඳ නිමීම බිහි වෙන්න ඔයාලට හොඳ කේක් ගෙඩියක් හදන්නම් හොඳ යෙදවුම් වගේම හොඳ තාක්ෂණයක් තියෙන හොඳ ක්‍රමවේදයක් තියෙනවා නේ? හොඳ ශිල්ප ක්‍රමයක් හොඳ තාක්ෂණයක් තියෙනවා නේද? එතකොට ළමයි අපි ගත්තට පස්සේ මේ යෙදවුම් ටික මේ නිමෙවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා
තාක්ෂණික අපි ඒ ක්‍රියාවලියක් කියනට වඩා හොඳයි ළමයි තාක්ෂණික ක්‍රියාවලියක් කියන එක. ඒක සෙල්ලම් දෙයක් නෙමෙයි. ඒ නිසා හොඳයි තාක්ෂණික ක්‍රියාවලියක් කියන එක. එහෙනම් අතරම යෙදෙව් නිමෙවුම් බවට පත් කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය තමයි මෙන්න මේක. මොන යෙදෙව් නිමෙවුම් බවට පත් කිරීමේ තාක්ෂණික ක්‍රියාවලියට අපි කියනවා නිෂ්පාදනය කියලා. ප්‍රොඩක්ෂන් නිෂ්පාදනය කියලා කියනවා. නේ නිෂ්පාදනය කියලා කියනවා. යෙදෙව් නිමෙවුම් බවට පත් කිරීමේ තාක්ෂණික ක්‍රියාවලට අපි කියනවා නිෂ්පාදනය. නිෂ්පාදනය කියලා කියනවා. හරි. එහෙනම් දන්නවනේ නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා? යෙදෙව් නිමෙවුම් බවට පත් කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය. හරි. එතකොට ළමයි මේ යෙදෙව් නිමෙවුම් බවට පත් කිරීමේ තාක්ෂණික ක්‍රියාවලියේදී අපිට හොඳ ඵලදායී හොඳ ගුණාත්මක නිමෙවුමක් තීරණය වෙන්න බලපාන කාරණා දෙකක්. එකක් තමයි අපි පාවිච්චි කරන යෙදෙවුම් වල ගුණත්වය. ඊළඟට අපි පාවිච්චි කරන තාක්ෂණය. තාක්ෂණය. හොඳ යෙදෙවුමක් පාවිච්චි කරලා නරක තාක්ෂණයක් පාවිච්චි කරොත් හොඳ නිමෙවුමක් එන්නේ නැහැ. ඉලෙක්ට්‍රිකල් ගහනකොට බලන්නකෝ. හොඳ කොච්චර හොඳ බැටරියක් පාවිච්චි කරන් ගහන ෂොට් එකේ තාක්ෂණයක් නැත්නම් හයක් යන්නේ නැහැ නේ. හොඳ බැටරිය ලෝකෙ තියෙන හොඳම බැටරිය මම පාවිච්චි හොඳම ලීයෙන් හදපු හොඳම බැටරිය පාවිච්චි කරන්න. හොඳම බැටරියෙන් ගහුවද හයක් යනවද? නැහැ. හොඳ ක්‍රමයකට ගහන්න ඕනේ. හරි සිස්ටම් එකට ගහන්න ඕනේ. නේ මේ බැටරිය හරියට හසුරවන්න ඕන. එතකොට තමයි හයක් යන්නේ. ඒතර සමහර අය හරියට හසුරවනවා. හරියට පන්දුවට නේ පන්දුවේ වේගයේ බැට් එක ගේන වේගය අතර ප්‍රතිශතය ගානට තියා ගන්නවා. හරියට හසුරනවා. මොකද බැට් එක හොඳ නැහැ. හයක් ඇයිද? යන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මෙන්න මේක. හරි. දැන් ළමයි මෙන්න මේ තාක්ෂණික ක්‍රියාවලිය. අපි හිතමු දැන් ඔයා කේක් හදනවා. කේක් හදනවා. කේක් හදනකොට ඔයා ඔන්න ඉස්සල්ලාම කේක් හදන්න පටන් ගන්නකොට ඉස්සල්ලාම පොඩි ගොඩනැගිල්ලක් තෝරගන්නවා. ඊට පස්සේ කේක් හදන අවන් දෙකක් විතර ගන්නවා. නේද? ඊට පස්සේ පිටි වගේ දෙවුම් දානවා. දාලා ඔයා කේක් එක පාටම කේක් මහ ගොඩක් හදන්නේ නැහනේ. ඉස්සල්ලාම ඔයා කේක් හදන්නේ ළඟ කඩවල ටිකට දාන්න. නැත්නම් අහල පහල ඉන්න ඉල්ලුම් කරුවන්ට දෙන්න. මුළු ලංකාවට කේක් හදන්නේ නැහැ. ඔයා ඉස්සෙල්ලා පොඩි ප්‍රමාණයක් හදන්නේ. මේ පොඩි ප්‍රමාණය හදලා අපි ළඟ තියෙන වෙළඳපොළ වලට තමයි දාන්නේ. එක පාටම කේක් 1000ක් 2000ක් හදන්නේ නැහැ. උපරිම වුණොත් දැන් ව්‍යාපාර කරන අය දන්නවනේ. උපරිම වුණොත් කේක් 20ක් විතර හදලා වටේ කඩවලට දානවා. එහෙමයි. අපි බලමු දැන් කේක් හදන විදිය බලමුකෝ. ඔන්න බලන්න. දැන් කේක් හදන විදිය අපිට කේක් හදන්න ඕන දේවල් දන්නවා. දැන් කේක් හදන විදිය. කේක් හදනකොට ඇතරම මේ ඕන අපිට අවශ්‍ය දේවල් ටික. ඔන්න අපි බලමු අපිට ගොඩ නැගිල්ලක් ඕන. ඊට පස්සේ අනිවාර්යෙන් කේක් ඉස්සෙල්ලා එක උඳුනයින් අපි ගන්නෙ. එක උඳුනක් ඕන. ඊට පස්සේ අපි මේ වැට අත්තු දව්වට කෙනෙක් ගන්නවා. අත්තු දව්වට කෙනෙක් ගන්න ඕන. අරගෙන නේ පිටි වගේ දේවල් නේ අමුද්‍රව්‍ය ගන්න ඕන. අමුද්‍රව්‍ය ගන්න ඕන. දාලා ඔන්න කේක් හදනවා. මුලදී කේක් පොඩ්ඩක් හදන්න. කේක් 5ක් 6ක් විතර හදලා අපි වෙළඳපොළට දානවා. වෙළඳපොළට දානවා. දැන් මට කියන්න ඔයාගේ කේක් හරි රසයි. නේ දැන් කඩේට ගිහින් දාලා කඩේට ඉස්සලාම කඩේට දැම්මේ 2යි. ළඟ කඩේට 2යි දැම්මේ. එහා කඩේට 2යි. එහෙම දෙකක දාන් ගියේ. ඉතින් ඊළඟ සතියේ ගිහිල්ලා මුදලාලින් ගහලා මුදලාලි මේ කේක් ගේන්නද? මුදලාලි කියනවා ඔයා කේක් හරි රසයි කියලා මිනිස්සු ටක් ගාලා ගෙනිච්චන එක්කෙනෙක්ම මේ ඊළඟ එකත් ගෙනිච්චනේ. මේ ඊළඟ පාර කේක් මේ 500ක් විතර ගෙන්නනවා. එහෙම කියනවද? නේ කලින් දවස් දෙකයි ඊළඟ 500ක් කියනවද? නෑ. ඊළඟ දවසේ කියන්නේ යා තව කේක් තුනක් විතර තුනකුයි පහක් විතර දාන්නක බලන්න. නේ එතකොට ළමයි ඔයා ඊළඟ පාර මහලු කේක් හදන්නේ නැහැ. අර මුදලාලි කේක් රසයි ඉල්ලන කරපස්සේ ඔයා ගෙදර එනවා. දාන බැංකු ලෝන් එක ගහනවා තව බිල්ලින් එක ගහනවා මුදුන් 100ක්. එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. ඔයා කරන්නේ මෙන්න මේ දේ. ඔයා කරන්නේ මෙන්න මේ දේ. ඔයා කරන්නේ මේ සේකයම තියාගෙන තව ඕන්න තව පිටි පොඩ්ඩක් වැඩි කරනවා. අයිසිං, සීනි, පිටි වගේ දේවල් චුට්ටක් වැඩි කරලා කේක් හදනවා. කේක් හදනවා. ඊට පස්සේ ඒ ටිකත් කඩවල වලට දැම්මට පස්සේ ආයෙත් මුදලාලි කියනවා තව මේ ටිකත් විකුණුනානේ මේ කියලා මුදලාලි මතක් කරනකොට ඔයා
ඒ කඩේට තව චුට්ටක් වැඩිපුර දානවා සහ තව එහා කඩේටත් පොඩ්ඩක් දානවා. එහා ගමේ කඩේටත් දානවා කියන අදහසක් ගන්නවා. අරගෙන තව සේව් එකක් බඳ ගන්නවා. තව සේව් එකක් බඳ ගන්නවා. තව සේව් එකක් බඳ ගන්නවා. බඳවගෙන තවත් සීන් ටිකක් වැඩි කරනවා. වැඩි කළා දැන් කේක් ටිකක් වැඩි කරා. වැඩි කරා. නේ? ඔන්න ඔහොමනේ නිෂ්පාදනය කරගෙන යන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි මුලදී නිෂ්පාදනයක් ඕන කෙනෙක් කරන්නේ. දැන් අපි වුණත් එහෙමයි. පන්ති කරද්දී අපි වුණත් එහෙමයි. ඕන ව්‍යාපාරිකයෙක් එහෙමයි. ඒකෝලම අපි මෙන්න මේ යෙදෙවුම් ගත්තට පස්සේ මේ කේක් හදන්න පාවිච්චි කරන ඒවා නිමෙවුමට පාවිච්චි කරන යෙදෙවුම්නේ. නේ? එතකොට අපි ඊළඟ කාරණේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන දේ මෙතනදී අපි දැන් කේක් නිෂ්පාදනය වැඩි කරා. නේ? ඉස්සෙල්ලා පොඩ්ඩයි නේ දැන් ඊට වඩා වැඩි නේ දැන් ඊට වඩා වැඩි නේද දැන් ඊට වඩා ආය වැඩි ඔය ඉතලින් පෙන්නේ වැඩි කරන ප්‍රමාණය වැඩි කරා. ඒතර මේ නිමේම වැඩි උනේ මේ පිටි වැඩි වෙච්ච නිසා වැඩි කරපු නිසානේ. ශ්‍රමිකයෙක් වැඩි වෙච්ච නිසානේ. එහෙනම් මේ මෙන්න මේ යෙදවුම් කියන එක තුල අපිට කාරණා දෙයක් දකින්න පුළුවන් මේ අවස්ථාවේදී. එකක් තමයි නිමෙවුමත් එක්ක වෙනස් වුණු යෙදවුමුත් තියෙනවා. නිමෙවුමත් එක්ක වෙනස් නොවුණු ඒවාත් තියෙනවා. හොඳට මේක තේරුම් ගන්න. මේක ඇත්තටම ප්‍රායෝගිකව තේරුම් ගන්න. මේ විෂයක් ඉගෙන ගන්නකොට ළමයි ඇත්තටම මාතෘකාවත් ඒ විෂය සංකල්පේ වචනවත් මුකුත්ම ගන්න එපා. ඔයගොල්ලන්ට වෙන්නේ ඒව ඔළුව ඉස්සලාම දැන් ඇත්තම කතන්දරේ අපි උගන්වනකොට ගොඩක් අපි මමත් ඔක කරනවා. මාතෘකාව ලියා ගන්න. අපි හිඟකම ගැන ඉගෙන ගමු. නේ? වැඩක් නැහැ. කියපු ගමන් ළමයට ඔළුවට දෙයක් අදහසක් ගන්න ඔයා. ගත්තම අපි කොච්චර ඉගෙනුවත් ඒ අදහස ඔස්සේ තමයි කැරක් කැරක ඉන්නේ. එක්කෝ කලින් ඉගෙන ගත්ත දෙයක් නැත්නම් සතහනකින් කියවපු දෙයක් අන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා ළමයි ඉගෙන ගන්න හොඳම ක්‍රමේ ඉස්සෙල්ලා මේ තියෙන පරිසරය තේරුම් ගන්න. මේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඊට පස්සේ ගන්න මේකට කියන්නේ මේක ඉකෝන් වල. මේකට කියන්නේ මේක. මේක නම් මේක. ඒක හරි ලේසි. දැන් මෙතන අපිට තේරෙනවා ළමයි අපි කේක් නිමෙම වැඩි කරන්න වුණා පොඩි පොඩි ප්‍රමාණයක්. කේක් නිමෙම වැඩි කරනකොට අපිට ශ්‍රමිකයෙක් බඳව ගන්න වුණා. ඒ වගේම නේ පිටි සීනි, අයිසින් සීනි වගේ දේවල් වැඩි කරන්න වුණා. ඒ වගේ දේවල්. හැබැයි අපි අලුත් ගොඩනැගිල්ල ගහන්න ගියේ නැහැ. අලුතින් අවන්නයක් ගන්න ගියේ නැහැ. ඒ නිසා අපිට දකින්න පුළුවන් මේ යෙදවුම් කියන එක ඇතුලේ අපිට යෙදවුම් හැසිරෙන ආකාර දෙකක්. මේ සමහර යෙදවුම් ටිකක් තිබ්බා මේ කහ පාටින් තියෙන ටික. නිමෙයුමත් එක්ක වෙනස් කරා. නිමෙයුමත් එක්ක වෙනස් වුණා. වෙනස් වුණා. ඊළඟ කාරණේ ඊට කලින් මම කාරණා කියන්නම්. අපි මේ යෙදෙවුම් නිමෙයුම් ගත්තට පස්සේ ළමයි යෙදෙවුම් නිසාද නිමෙයුම වෙනස් වෙන්නේ? නිමෙයුම නිසාද යෙදෙවුම් වෙනස් කරන්නේ? හිතන්න බලන්න. ඔව්. යෙදෙවුම් නිසා තමයි නිමෙයුම වෙනස් කරන්නේ. නේ? මෙයා වෙනස් කරොත් තමයි මෙයා වෙනස් වෙන්නේ. දැන් මෙයා වෙනස් කරොත් මෙයා වෙනස් වෙනව නෙමෙයි. ඒ නිසා ළමයි අපි මෙන්න මෙයාට කියනවා නමක් මෙයා තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මොනවද තියාගන්න විචල්්‍ය සාධකේ විචල්්‍ය සාධකේ කියලා කියනවා නේ විචල්්‍ය සාධකේ නේ පැහැදිලි නේද එතකොට නෑ විචල්්‍ය සාධකේ කියනට වඩා හොඳයි මොකද්ද ඔව් ඒ වචන අපි වෙනදා පාවිච්චි කරමු මෙයාට කියනවා පරායක්ත විචල්්‍ය එහෙම කියමුකෝ පරායක්ත විචල්්‍ය හරි මෙයාට අපි කියනවා පරායක්ත විචල්්‍ය මොකද විචල්්‍ය සාධකය තුළ පටලවා ගන්නවා ඒ නිසා පරායක්ත විචල්්‍ය හරිම වචන පරායක්ත විචල්්‍ය එතකොට මේ පරායක්ත විචල්්‍ය නේ ඔය එතන පැටලුණා නේද එතන පැටලුණා පරායක්ත විචල්්‍ය කියන්නේ ඒක නෙමෙයිනේ සමා වෙන්න අපි මේකට කියනවා ස්වයක්ත විචල්්‍ය ස්වයක්ත විචල්්‍ය මේ අමතර දෙයක් මම කියලා දෙන්නේ මෙයා ස්වාධීන වෙනස් වෙනවා මෙයා නිසා මෙයා වෙනස් වෙන නිසා මෙයාට තමයි කියන්නේ පරායක්ත විචල්්‍ය කියලා පරායක්ත විචල්්‍ය නේද මේ ලෝකේ එකිනෙකට සම්බන්ධකම් තියෙන දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් ස්වයක්තයි එක්කෙනෙක් පරායක්තයි කියලා අපි හඳුනනවා සම්බන්ධකම් තියෙන දෙන්නෙක්. දැන් ඔයාගේ මගේ සම්බන්ධකමක් තියෙනවනේ. කවුද ස්වයක්ත කවුද පරායක්ත? ඔව්.
මම ස්වායක්තයි, ඔයා පරායක්තයි. මම කියන විදිහට තමයි ඔයා වැඩ කරන්නේ. ඔයා කියන විදිහට මම වැඩ කරන්නේ නැහැනේ. ඒ නිසා මම ස්වායක්තයි. මම කියන නිසා ඔයා වැඩ කරනවා. ඔයා පරායක්තයි. ඒ වගේ මේ ලෝකේ ඕන විචල්යන් දෙයක් ආදායම් වියදම ගත්තොත් නේ, ඉල්ලුම් ප්‍රමාණය මිල ගත්තොත් නේද, රජයේ බදු ආදායම සහ රටේ ආදායම ගත්තොත්, පඩිය සහ මිනිස්සු කරන වැඩ ප්‍රමාණය ගත්තොත්, ඒ හැම සම්බන්ධකමක් තියෙන එකෙම දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ස්වායක්තයි, එක්කෙනෙක් පරායක්තයි. නේද? මෙයා නිසා මෙයා වෙනස් වෙන නිසා මෙයා කියන පරායක්ත කෙනා, මෙයා ස්වායක්ත කෙනා. ඒ අමතර දෙයක් කියලා දුන්නේ. හරි. එහෙනම් ළමයි අපි දැන් මේ මෙන්න මේ ගත්තොත් මෙන්න මෙතනදී ගත්තොත් නේද? අපි මේ කේක් නිමෙම වැඩි කරනකොට මෙන්න මේගොල්ලෝ වෙනස් කරා. මෙයා වෙනස් වුන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලන්ට මේ අවස්ථාවේදී අපි කියනවා මේගොල්ලන්ට ස්ථාවර යෙදුම් තමයි වෙන්නේ. මෙයාට කියන්නේ ස්ථාවර යෙදුම්. ස්ථාවර යෙදුම්. යෙදුම්. ඒතර මේ අවස්ථාවේදී මෙයාට කියනවා අපි විචල්්‍ය යෙදුම්. විචල්්‍ය යෙදුම්. විචල්්‍ය යෙදුම්. හරි. යෙදුම් වර්ග දෙකයි. යෙදුම් වර්ග දෙකයි. එකක් තමයි මේ හදන නිමෙවුමත් එක්ක වෙනස් වෙන යෙදුමක් ඒගොල්ලන්ට අපි කියනවා විචල්්‍ය යෙදුම්. මේ නිමෙවුම කීයේ වුණත්, එක වුණත්, දෙක වුණත්, හතර වුණත්, පහ වුණත් මෙයා වෙනස් වෙන්නේ නැත්නම් මෙයාට කරන යෙදුම් වලට අපි කියනවා ස්ථාවර යෙදුම්. ළමයි කියනවා සර් ස්ථාවර පිරිවැය නෙමෙයිද? විචල්්‍ය පිරිවැය නෙමෙයිද? නෑ, යෙදුම් වලට මුදලින් කරන දේ පිරිවැය. යෙදුම් කියන්නේ මිනිස්සු දෙන්නෙක් නේ. ඉතින් මෙයාට එක්කෙනෙකුට 5000ක් පඩි කියනවා නම් මේ දෙනාට 10000යි නේ. එහෙනම් විචල්්‍ය පිරිවැය 10000යි. කියන්නේ මුදලින් ප්‍රකාශයට පත් කරන එක පිරිවැය. යෙදුම් පිරිවැය අතර වෙනස මොනවායි? හරි. එතකොට ළමයි අපි ඊළඟ දැක්කා නිෂ්පාදනය කියන එක අපි දන්නවා දැන් මොකද්ද කියන එක. ඒ වගේම දැන් අපි දන්නවා මොනවද? විචල්්‍ය යෙදුම් කියන එක. අපි දන්නවා ස්ථාවර යෙදුම් කියන එක. ස්ථාවර යෙදුම් කියන එක. ඊළඟට අපි දන්නවා විචල්්‍ය යෙදුම් කියන එක. විචල්්‍ය යෙදුම් කියන එක අපි දන්නවා. විචල්්‍ය යෙදුම් කියන එක දන්නවා. තව මොනවද දන්නේ? ඔව්, නිෂ්පාදනයේදී ස්වායක්ත විචල්්‍ය මොනවද කියලා අපි දන්නවා නේ. පරායක්ත විචල්්‍ය මොනවද කියලා දන්නවා. අපි ඒකත් ලියමුකෝ නිකන් ලියලා තියාගමුකෝ. ඔයා දන්නවා ස්වායක්ත විචල්්‍ය කියන එක දන්නවා. විචල්්‍ය කියන එක දන්නවා. ඔයා දන්නවා පරායක්ත විචල්්‍ය කියන එක දන්නවා. විචල්්‍ය කියන එක දන්නවා. ස්ථාවර යෙදුම්, ස්ථාවර පිරිවැය. මේ දෙකම සාමාන්‍ය දෙයක්. ස්ථාවර පිරිවැය. යෙදුම් පිරිවැය. ඒක දන්නවා. ඒ දේවල් ටික දන්නේ නේ. නිෂ්පාදනය කියන්නේ මොකක්ද දන්නවා. ස්ථාවර යෙදුම් කියන්නේ මොකක්ද දන්නවා. ස්ථාවර පිරිවැය යෙදුම් කියන්නේ මොකක්ද දන්නවා. ස්ථාවර විචල්්‍ය පිරිවැය යෙදුම් කියන්නේ මොකක්ද දන්නවා. ස්වායක්ත විචල්්‍ය කියන්නේ මොකක්ද දන්නවා. පරායක්ත විචල්්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඉතින් ඒක දන්නවනේ. හරි. එතකොට ඔන්න අපි දැන් ආයෙම කේක් කර්මාන්තශාලාවට මේ කේක් කර්මාන්තශාලාවට එනකොට දැන් ඔයාගේ කේක් එක එන්න ඉල්ලුම වැඩි වෙනවා. තව ඕඩර්ස් එනවා. නේද? ගොඩාක් ඕඩර්ස් එනවා. දැන් මොන කේක් දවසට වාට 1000ක් 2000ක් හදන්න වෙනවා. ඊට පස්සේ තවත් ඉල්ලුම වැඩි වෙනවා. දැන් මොන දවසට කේක් 5000ක් 6000ක් හදන්න වෙනවා. නේද? හිතන්න බලන්න. දැන් මොන දවසට 5000ක් 6000ක් හදන්න නම් දැන් මේ ගන්නවා තීරණයක්. ඔයා ගන්නවා යම් තීරණයක්. ඔයා තීරණය. ඔන්න දැන් අලුතෙන් බිල්ඩින් එකක් ගහනවා. අලුතෙන් අවන් ගේනවා. මේකට තව අවන් දෙයක් ගේනවා. අලුතෙන් ගහ බිල්ඩින් අවන් පහක් ගේනවා. නේ? තව බිල්ඩින් එකක් ගහනවා. නේ? ඒ ගහනවත් එක්ක මිනිස්සුත් මෙහෙම බඳව ගන්නවා. මිනිස්සුත් එපයි. මිනිස්සුත් මෙහෙම බඳව ගන්නවා. නේ? අමුද්‍රව්‍යයන්ට සූත්‍ර මේ අමුද්‍රව්‍ය වගේ දේවලුත් ගන්නවා. ඔන්න දැන් කේක් හදාගෙන යනවා. දැන් මේ යෙදවුම් ටික මොනවද මේ තුල දැන් මේ කාලේ ඔයාගේ ව්‍යාපාර කේක් ව්‍යාපාරේ ඔයාගේ මේ තුල ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම් කියලා දෙයක් හඳුන ගන්න පුළුවන්ද? බැහැ. හරිද? සියලුම යෙදවුම් අපි නිමෙමත. ඒතුළු නිමෙම දැන් සෑහෙන මහා පරිමාණ වශයෙන් වැඩි වෙනවා. නේ? මහා පරිමාණ ලක්ෂ ගණන් දහස් ගණන් හදනවා දැන්. මුළු ලංකාවටම බෙදා හරිනවා. පිටරට අපනයනය කරනවා.
ඔන්න ඔය මට්ටමටපත් වෙනවා. එතකොට දැන් නිමේව වෙනස් වෙනවා මහා පරිමාණ වශයෙන්. එතකොට පාවිච්චි කරන සියලුම යන්ත්‍ර සූත්‍ර මිනිස්සු අමුද්‍රව්‍ය සියල්ලම පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට යෙදවුම් හඳුනා ගන්න පුළුවන් ද වර්ග දෙකක්. බෑ එක වර්ගයයි විචල්්‍ය වෙනස් වෙනවා. ස්ථාවර නැහැ. ඔන්නෝමයි ව්‍යාපාරයක් සිද්ධ වෙන්නේ. නේ ඔන්නෝමයි ව්‍යාපාරයක් සිද්ධ වෙන්නේ ක්‍රමානුකූලව. දැන් මේ ව්‍යාපාර කටයුතු වලින් අපි බලමු නේද? මේ ව්‍යාපාර කටයුතු වලින් බලමු අපි සිද්ධාන්තේ තේරුම් ගන්න. සිද්ධාන්තේ තේරුම් ගන්න බලමු. එතකොට බලන්න ළමයි ඔයා අර මුලදී කේක් කිල්ල වැඩුණානේ. ඒ කාලෙදී ඔයා යම් සාධක ප්‍රමාණයක් ස්ථාවරව තියාගෙන ස්ථාරිදු මස්තයන යම් සාධක ප්‍රමාණයක් නේද වෙනස් කරේ. යම් ප්‍රමාණයක් වෙනස් කරේ. නේ වෙනස් කරේ. ඔව්. අන්න ඒ කාලේ දැන් මේ කාලේ කියපුවම ඔය හදන්න එපා. දවස් මාස අවුරුදු සති එහෙම හිතන්න එපා. මෙතන මේ කැලෙන්ඩරේ තියෙන දින වලින් කාලය ගන්න එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. ඕක පටලවා ගන්න එපා අංක 1. ඒක තමයි මත යන්නේ. මේක අවුරුද්දක් වෙන්නත් පුළුවන් සමහරට ඔයා කේක් එක හදලා කේක් කර්මාන්තේ පටන් ගන්න අවුරුදු 5ක් යනකුණු නේද? අවන් ඒ ගානම තමයි ගොඩ නැගිලත් ඒකම තමයි. ඕනනම් මේ හදන ප්‍රමාණය පොඩ අඩු වැඩි වෙනවා. නේ? මිනිස්සුත් ඒ ගානවල සමහර විට අමුද්‍රව්‍ය පොඩ්ඩක් අඩු වැඩි වෙනවා. බලන්න මිනිස්සු එහෙම වෙනවා. සමහරට අවුරුදු මාස 2-3 මාස 4-5න් අර තත්ත්වයටපත් වෙන්න පුළුවන්. නේද? යන්ත්‍ර සූත්‍ර වෙනස් කරනවා අලුතින් ගොඩනැගිලි ගන්නවා එහෙම තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ළමයි හොඳටම තේරුම් ගන්න මෙතන මේ කාලය කියලා මම දෙයක් කිව්වොතින් එතන කැලෙන්ඩර් ඒවත් දින සති මාස එහෙම දින දර්ශනෙත් එක්ක කතා කරන කාලයක් නෙමෙයි. යම් කාලයක් ඔයා නිමෙවුමත් එක්ක වෙනස් වෙන්නේ නැති ස්ථාවර යෙදවුම් තියාගෙන ඇතම් අමුද්‍රව්‍ය ශ්‍රමයේ වැනි යෙදවුම් වෙනස් කරමින් වැඩි කරමින් බාණ්ඩ හදන යම් කාලයකට ඔන්න ඔයා ඉන්නේ මොන කාලෙද? කෙටි කාලයේ ඉන්නවා කියලා කියනවා. ඔන්න උකට අපි කියනවා කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. කෙටි කාලේ. දැන් කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය දකින්න පුළුවන් ලක්ෂණ මොනවද? ඔව්. යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. ස්ථාවර යෙදවුම් යන්ත්‍ර සූත්‍ර උපකරණ වෙන ස්ථාවර යෙදවුම් තියෙනවා. ශ්‍රමය අමුද්‍රව්‍ය වෙන විචල්්‍ය යෙදවුම් තියෙනවා. පැහැදිලිනේ? තව ලක්ෂණයක් මොකද්ද? ඔව්. මහා පරිමාණ නිෂ්පාදනයක් හැදෙන්නේ නැහැ. සුළු වශයෙන් තමයි භාණ්ඩ හදන්නේ. තව ලක්ෂණයක් මොකද්ද? නිමෙවුම වෙනස් වෙන්න බලපාන්නේ මේ විචල්්‍ය යෙදවුම් විතරයි. මේ ඔක්කොම බලපාන්නේ නැහැ. ඇයි? 5ක් ඇදුවත් ඒ යවන්න එකම තමයි. 10ක් ඇදුවත් ඒ ගොඩ නැගිල්ල ඒ යවන්න එකම තමයි. ඒ නිමෙවුම වෙනස් වෙන්න බලපාන්නේ අර විචල්්‍ය යෙදවුම් විතරයි. යම් යෙදවුම් ප්‍රමාණයක් විතරයි. ඔන්න ඔය ලක්ෂණ තුන ඔයාගේ කේක් කර්මාන්තශාලාවේ මුල් කාලේ තියෙනවා. මේක ඔයාගේ කර්මාන්තශාලාවට අධ්‍යයනය කරන ප්‍රායෝගිකව තියෙනවා. ඊට පස්සේ ළමයි අර කාලේ ඉවර පස්සේ මම යන අවුරුද්දකට වඩා වැඩි අඩු එහෙම එකක් නෙමෙයි අවුරුදු 5කට වඩා වැඩි අඩු එහෙම එකක් නෙමෙයි. ඔයා යම් දවසක අලුතින් ගොඩනැගිල්ල ගහන්න පටන් ගන්නවා කියන්නේ මොකද්ද? අලුතින් අවන්නයක් ගේන්න පටන් ගන්නෙම කියන්නේ මොකද්ද? තව සේවිකයෝ 10කුත් 10කුත් බඳව ගන්න පටන් ගන්නවා කියන්නේ සියලුම යෙදුම් වෙනස් කරනවා. වැඩි කරනවා. අන්න එදාට අපි කියනවා ඔයා ඉන්නේ මොන කාලයේද? දිගු කාලයේ කියලා. නික්කමට ගන්න බං දැන් ගන්න බං සාමාන්‍යයෙන් දම්ර සමාගම දැන් මොකද ඒගොල්ලෝ ගන්න? දැන් මේගොල්ලෝ අලුතෙන් ෆැක්ටරිස් ගන්නවා අලුතෙන් ෂෝරූම් ඕපන් කරනවා පිටරත්නේ ෂෝරූම් ඕපන් කරනවා හැමදාම මිනිස්සු බඳව ගන්නවා නේද? අලුත් මේ යන්ත්‍ර සූත්‍ර ගේනවා නේ අලුත් යන්ත්‍ර සූත්‍ර ගේනවා කුෂන් කරන්න ලෑලි කපන්න ඒ වගේ දේවල් අලුත් යන්ත්‍ර සූත්‍ර ගේනවා. දැන් ඒගොල්ලෝ දිව් කාලේ ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්. නේ දිව් කාලේ ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපිට මේකෙදි තව දැනුම් කිහිපයක් එන්න ඕන කාට. එකක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කෙටි කාලීය කියන්නේ මොකද්ද? නැත්නම් කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. ඊළඟ එක ඔව් දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. ඔන්න දැන් මේ වචන දෙක හිමීට බලා ගන්න පේනව නේද? නිෂ්පාදනයේ ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම් ස්වායක්ත විචල්්‍ය පරායක්ත විචල්්‍ය කෙටි කාලේ දිගු කාලේ මේ ටිකට හරිම උත්තරයක් ඕනේ නැහැ.
කටෙන් ඔයාට යම් මට්ටමකට උත්තරයක් දෙන්න පුළුවන්ද කියන එක පාට ටක් ගාලා මෙනෙහි කරගන්න බලන්න. නේ? මෙනෙහි කරගන්න බලන්න. හරි. හරි. අපි සාමාන්‍යයෙන් මේ විචල්්‍ය හේතුනේ විචල්්‍ය හේතු නේ විචල්්‍ය වේරියබල් නේ වේරියබල් ඉන්පුට් කියලා කියනවා අපි. සාමාන්‍ය විචල්්‍ය හේතු වශයෙන් අපි ගන්නේ නේද? විචල්්‍ය හේතු වශයෙන් අපි ගන්නේ මම කහ පාටින් පෙන්නන්නම්කෝ. විචල්්‍ය හේතු වශයෙන් අපි ගන්නේ ලේබල්ස්ලා. අපි එල් අකුර දාන්නම්කෝ. මම එල් අකුර දාන්නම් ලේබල්ස්ලා. නේ ලේබල්ස්ලා මුදල් තහමනේ එල් අකුරින් ඒක අදහස් වෙනවා කියමුකෝ. හරි. නේ ස්ථාවරයේ දවුම් වශයෙන් අපි ගන්නේ නේ ෆික්ස් කොස්ට් කියලා කිව්වට කැපිටල් කියලා අපි ගත්තට පස්සේ තමයි අදහස ගන්නවා. නමුත් C වලින් පටන් ගන්න. නමුත් අපි ඒක සංකේතවත් කරනවා මේ K ලෙස. K K K. එතකොට දැන් කෙටි කාලයේදී ගත්තට පස්සේ K තියෙනවා L තියෙනවා. අකුරු දෙක ස්ථාවරයේ දවුම් තියෙනවා. විචල්්‍ය දවුම් තියෙනවා. හරි. පැහැදිලි නේද? නේ හරි. ඔව්. අහනවා අපි දවස පුරාම වැඩ දෙකයි කරලා තියෙන්නේ කිව්වා. මොකක්ද මේ වැඩ දෙක කියලා නේද? හරි. ඒ දෙක මම කියන්නම්. හරි. ඒක පොඩ්ඩක් අමතක කරලා දාන්නකෝ. ඒක අමතක කරලා දාන්න. මේ ඉගෙන ගන්න බලන්න හොඳට. හරි. එතකොට ළමයි අපි ඊළඟ එකට යන්කෝ. ඊළඟට යන්කෝ. අ දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවය. දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවය. ගත්තට පස්සේ දැන් මෙතන එක්කෙනෙක් මං ඉස්සෙල්ලා කිව්වේ ස්වායක්ත වෙනවා එක්කෙනෙක් පරායක්ත වෙනවා දෙන්නෙක් අතර සම්බන්ධයක් නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ගෑන් ළමෙක් සහ පිරිමි ළමෙක් අතර තියෙන සම්බන්ධය ගත්තා. එදිනදා සම්බන්ධ වෙනවා. එදින එක්කෙනෙක් මේ එක්කෙනෙක් ස්වායක්ත එක්කෙනෙක් පරායක්තයි. මේ කවුද ස්වායක්ත කවුද පරායක්ත? ගෑනු ළමයා කියන විදිහට පිරිමි ළමයා වැඩ කරනවා නම් ගෑන් ළමයා ස්වායක්තයි පිරිමි ළමයා පරායක්තයි. නේද? පිරිමි ළමයා කියන විදිහට ගෑන් ළමයා වැඩ කරනවා නම් නේ එතකොට පිරිමි ළමයා ස්වායක්තයි ගෑන් ළමයා පරායක්තයි. ඒ වගේ ඕනෑ විචල්යන් දෙකක එක්කෙනෙක් ස්වායක්ත වෙනවා එක්කෙනෙක් පරායක්ත වෙනවා. ඒ දෙන්න අතර යම් සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධය අපිට දක්වන්න පුළුවන්. නේ දෙන්න සම්බන්ධයක් තියෙනවා කියලා දක්වන්න පුළුවන්. ඉතින් දැන් ඒකෙදි අපි මෙහෙම කල්පනා කරමුකෝ මෙහෙම හිතමුකෝ. දැන් මේ උදාහරණය මෙමුකෝ අපි. දැන් අපි යෙදවුම් සහ නිමවුම් අතර සම්බන්ධයක් තියෙනවනේ දැන්. කොහොම සම්බන්ධයක් තියෙනවා කියන්නේ? දැන් දෙන්නෙක් අතර සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ කොහොමද? නේ දෙන්නෙක් අතර සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ කොහොමද? නේද? දැන් මගේ නෝනා අතරේ දැන් ඔන්න දෙන්නෙක් ඉන්නවා. ඔන්න කාන්තාව දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. නේ ඔන්න බස් වෝල්ට් එකේ කාන්තාව දෙන්නෙක් ඉන්නවා. කාන්තාව දෙන්නෙක් ඉන්නවා. ඔන්න දැන් මම වාහනේ යනවා. වාහන නවත්තලා මම දෙන්නට මතක නගින්න කියලා. ආයෙත් නගින්න කියලා. එක්කෙනා ඇවිල්ලා නගින්නේ. අනිත් එක්කෙනා නගින්න හක බලා ගන්නවා. දැන් මොකද දෙකින් තේරෙන්නේ? ඒ නගින කෙනත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා. අනිත් කෙනා මට ප්‍රතිසාර දක්වන්නේ නැහැ. සම්බන්ධයක් නැහැ. පැහැදිලිම කියන්නේ. එයාත් එක්ක අන්න ඒ වගේ ළමයි දැන් මෙයා වෙනස් කරනකොට මෙයා වෙනස් වෙනවා කියලා කියන්නේ මෙයා වෙනස් වෙනකොට මෙයා වෙනස් වෙනවා කියලා කියන්නේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඔයගොල්ලන්ට මතකද ආර්ථික විද්‍යාවේ මුලින් ඉඳලා ওই විචල්යන් දෙකක සම්බන්ධය අපි ඉදිරිපත් කරනවා සම්මත සංකේත දාලා. ඔව් මතකයි. එහෙනම් මේ ලෝකේ ඕනෑම විචල්යන් දෙක සම්බන්ධය දැක්වීමට අපි කියන නමක්. නේ? ඒ අතරේ දෙන සම්බන්ධයක් තියෙන සම්බන්ධ දක්වනට අපි නමක් කියනවා. ඒකට තමයි ළමයාට කියන්නේ මේක මේ පරණතියක් මම ගන්නේ ශ්‍රිතය කියලා. ෆන්ක්ෂන් එකක්. ශ්‍රිතය කියලා කියන්නේ. අපි මේ ශ්‍රිතයක් ඉදිරිපත් කරන ස්වරූපයක් තියෙනවානේ. සමානයි F කියලා කියන F කියලා කියන්නේ නේ? අපි මෙහෙම ගමුකෝ. ශ්‍රිතයක් කියලා කියන ශ්‍රිතය මම පොඩ්ඩක් ඉස්සලා පෙන්නන්නම්කෝ. හරි. දැන් සමානයි
දැන් මේ ශ්‍රිතයක් පෙන්නකොට මේ පැත්තේ අපි දාන්නේ සාමාන්‍යයෙන් පරායක්ත විචල්්‍ය. පරායක්ත විචල්්‍ය. විචල්්‍ය. මේ පැත්තේ F අකුර දානවා. ෆන්ක්ෂන් වෙනවා. ස්වායත්ත විචල්්‍ය. ස්වායත්ත විචල්්‍ය. විචල්්‍ය. මෙන්න මෙහෙම තමයි ශ්‍රිතයක් පෙන්වන්නේ අපි සම්මත සංකේත වලින්. ඒතකොට මෙතන තේරෙන්නේ මෙන්න මේ අදහසින් තේරෙන්නේ මෙයා වෙනස් වුණොත් ඒ කියන්නේ සමාන ලකුණ මෙහා පැත්තේ ඉන්න කෙනා දකුණු පැත්තේ ඉන්න කෙනා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධ තමයි මොන දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධي තමයි මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. මෙයා වෙනස් වුණොත් වෙනස් වෙනවා. ඒ උදාහරණයක් බලමු මෙන්න මෙහෙම. භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය තියෙනවනේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපානවා නේද? පාරිභෝගිකගේ රුචිකත්වය. එහෙනම් පාරිභෝගික රුචිකත්වය කියන එක නයි. දෙයි භාණ්ඩයක ඉල්ලුම සම්බන්ධයක් තියෙනවනේ. හරි. මට කියන භාණ්ඩයක ඉල්ලුමයි නිෂ්පාදනයේ තාක්ෂණය අතර සම්බන්ධයක් තියෙනවද? සම්බන්ධයක් නැහැ. ඒ ළම නිෂ්පාදනයේ තාක්ෂණය වෙනස් වුණා කියලා භාණ්ඩයක ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැනේ. අර ඒ වගේ. දැන් මෙහෙම දෙයක් අපි ගමුකෝ බලන්න එහෙනම්. තව උදාහරණයක්. දැන් අපි ගත්තොත් මෙහෙම. භාණ්ඩයක සැපීම් පැත්ත ගමුකෝ. භාණ්ඩයක සැපීම් ගත්තොත් අපි හිතමු මෙහෙම. යෙදවුම් වල මිල තා භාණ්ඩයේ සැපීම අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? සම්බන්ධයක් තියෙනවා. ඔව්. යෙදවුම් මිල වෙනස් වුණොත් භාණ්ඩයේ සැපීම වෙනස් වෙන්න පුළුවන්. ඒ යෙදවුම් මිල අඩු වුණොත් භාණ්ඩයේ සැපීම වැඩි වෙන්න පුළුවන්. සම්බන්ධයක් තියෙනවා. අපි හිතමු භාණ්ඩයක සැපයුමයි අපි ගත්තොත් පාරිභෝගික අභිරුචියයි. පාරිභෝගික කැමැත්ත සම්බන්ධයක් තියෙනවද? නෑ. පාරිභෝගික කැමැත්ත සම්බන්ධ වෙන ඉල්ලුමට. සැපයුමට සම්බන්ධ වෙන්නේ නෑනේ. ඒ නිසා ඒ දෙන්න අතර සම්බන්ධයක් පේනන්න බෑ අපිට. භාණ්ඩයක සැපයුමයි නිෂ්පාදන තාක්ෂණ අතර සම්බන්ධයක් තියෙනවනේ. දෙන්න සම්බන්ධයි. ඒක පේන්න පුළුවන්. සම්බන්ධය පේන්නේ කොහොම සම්බන්ධතාවය? මෙන්න මේ විදිහට. මේ විදිහට. එහෙනම් භාණ්ඩයක සැපයුම S කියලා මම දානවා නේ. මෙතන ෆන්ක්ෂන් වෙනවා නේද? ටෙක්නොලොජි එක තාක්ෂණය. මේක තේරුම මොකද්ද? ටෙක්නොලොජි එක වෙනස් වුණොත් සැපයුම වෙනස් වෙනවා. මේ අම්මට දැක් කියලා දුන්නේ හරි. අපි මෙතන නෙමු දැන් මෙතන මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද? නේ? සම්බන්ධයක් තියෙනවද මේ දෙන්න අතර? සම්බන්ධයක් තියෙනවා. මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. අපි සම්බන්ධය බලලා ලියමුද? හරි. අපි ගත්තොත් මේ නිමෙවුම. නිමෙවුම කියන අවුට්පුට්. ඕක අකුර දාන්නම්කම අවුට්පුට්. එයා වෙනස් කරනවා මේගොල්ලෝ මත. කවුද? ප්‍රාග්ධනය වෙනස් වුණොත්, ස්ථාර යෙදවීම වෙනස් වුණොත්, ශ්‍රමිකයෝ වෙනස් වුණොත්, තව යෙදවීම් ගොඩාක් තියෙන්න පුළුවන්. ඔන්න සම්බන්ධය පෙන්නනවා. හරි ලේසියිනේ. සම්බන්ධය පෙන්නනවා. එහෙනම් මේ සම්බන්ධය බැලුවම තේරෙනවා දැන් මෙතනට එනවා කෙනෙක්. කවුද ඉන්නේ? අපි හිතමු ගන්න මොන ජපානයේ කෙනෙක් කෙනා. මගේ යාළුවෙක් කෙනා ජපාන් ජාතකයෙක්. එළ බෝඩ් එක දිහා බලනවා. එයාට මේ ඉංග්‍රීසි අකුරු තේරෙන්නේ නැහැ කිව්වෝ. නමුත් එයා දන්නවා මෙයා මේ ලියලා තියෙන්නේ මොකක් කර සම්බන්ධතාවයක් මේ ලියලා තියෙන්නේ. මේ සම්බන්ධතාවය කියන්නේ මේ සමාන ලකුණේ මෙහා පැත්තේ තියෙන දේවල් වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. ඒකයි මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙන. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙන බවත් මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙන බවත් කියන අදහස තියෙනවා. මේ මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ තියෙන්නේ යෙදවුම් ප්‍රාර්ථනීය ශ්‍රමය වගේ යෙදවුම් මේ තියෙන නිමෙවුම. يعني යෙදවුම් සහ නිමෙවුම අතර පවතින සම්බන්ධකම් පෙන්නලා තියෙන්නේ. එහෙනම් දැන් උකට දාන්න නම මොකද්ද? යෙදවුම් සහ නිමෙවුම අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය. දක්වනකොට අපි කියනවා නිෂ්පාදන ශ්‍රිතය කියලා කියනවා අපි ඒකට. එහෙනම් ඔන්න තව අලුතෙන් එකක් එනවා නිෂ්පාදන ශ්‍රිතය. ඒක මම උඩින් ලියන්නම්. නිෂ්පාදන ශ්‍රිතය. නිෂ්පාදන ශ්‍රිතය. නිෂ්පාදන ශ්‍රිතය. එතකොට අපි කෙටි කාලය ගත්තොත් කෙටි කාලයේදී මම කිව්වා කෙටි කාලයේදී අපි මේ කේක් නිමෙන් වැඩි කරන්න බලපෑවේ මේ මිනිස්සු එක්කෙනා වැඩි වෙච්ච එකයි මේ අමුද්‍රව්‍ය වැඩි වෙච්ච එකයි. මේගොල්ලෝ බලපාලා නැහැ. මෙයා සම්බන්ධයක් නැහැ නේද? එහෙනම් ඒක පෙන්වන්න බෑ. ඒ නිසා අපිට කෙටි කාලය ගැන ලියනවා නම් අපිට මෙහෙමයි ළමයි ලියන්න තියෙන්නේ. අවුට්පුට් එක සමානයි සම්බන්ධයක් තියෙනවා
කේ කියන එක එනවා වෙනස් වෙන්නේ නැහැ. එයා ස්ථාවරයි. එයා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මිනිස්සු. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හැබැයි දිගු කාලය ගත්තොත් ඔන්න දිගු කාලය ගත්තොත් දිගු කාලය ගත්තොත් දිගු කාලය ගත්තොත් නිමෙව්ම වෙනස් වෙන්න මේ කේත් වෙනස් වෙනවා. කේ කියන අපි ස්ථාවර කේ කියන එකට අපි ඉරක් ගන්න බෑ. කේත් වෙනස් වෙනවා එළුත් වෙනස් වෙනවා කියලා ගමුකෝ. අන්න දිගු කාලය. හැබැයි මේක හරි ලේසි. දිගු කාලයේදී අපිට ස්ථාවරයි කියලා එකක් හඳුනා ගන්න බැහැ ළමයි. ඒ නිසා හරි ලේසි දිගු කාලේදී මෙහෙම ලියනවට වඩා ලේසි අපිට ඒ කෙටි කාලේදී දෙන්නෙක් ඉන්න නිසා අපි වෙනම පෙන්වන්න ඕන. දිගු කාලේදී ඔක්කොම v අකුර. මේ කියන්නේ මොකද? වේරියබල්. විචල්‍ය දෙමු. v v1 v2 v3 කියලා පෙන්නන්න පුළුවන්. නේද? v2 කියලා පෙන්නන්න පුළුවන්. අර ඒකට කෙටි කාලේදී එකෙන් v අකුරෙන් දාන්නේ නැත්te අපි දාන්න පුළුවන්. දාන්නත් කෙටි කාලේ දෙන්නෙක් ඉන්න නිසා. දෙන්නෙක් ඉන්න නිසා. එහෙනම් අපි එන මේකට කියනවා දැන් නම මොකද්ද? ඔව්. කෙටි කාලීන නිෂ්පාදනශීතය. ඒ කියන්නේ ඒක නිර්වචනය කරනකොට භාණ්ඩාස්ව නිෂ්පාදනය කිරීමේදී විචල්්‍ය යෙදවුම් යම් යෙදවුම් ප්‍රමාණයක් ස්ථාවර තබාගෙන විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී ඒ විචල්්‍ය යෙදවුම් සහ නිමවතර සම්බන්ධය යම් ප්‍රමාණයක් ස්ථාවර තියාගෙන යම් ප්‍රමාණයක් වෙනස් කිරීමේදී. ඒතර දීර්ඝකාල නිෂ්පාදනය කියන්නේ භාණ්ඩාස්ව නිෂ්පාදනය කිරීමේදී සියලුම යෙදවුම් වෙනස් වෙනවා. ඒ සියලුම යෙදවුම් සහ නිමවීම අතර සම්බන්ධයක් පවතින බව. කෙටි කාලයේදී ගොඩනැගිලිම සම්බන්ධයක් දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ බලපාන්නේ නැහැ. කෙටි කාලෙදී අපි කේක් නිෂ්පාදනය වැඩි කරනවා. ගොඩනැගිලි වැඩි කරේ නැහැ නේ. ගොඩනැගිලි කිසි වෙනස්කමක් නැහැ. දැන් හිතන්න බලන්න මේ පන්තියට ළමයි 5ක් හිටියත් 10ක් හිටියත් මේ බෝඩ් එකයි මේ ලැප් එකයි මේ කැමරාවයි මේ ලයිට් එකයි විතරයි මම පාවිච්චි කරන්නේ. හැබැයි වෙනස් කරනවා මොනවද? වෙනස් කරනවා ටියුට්. ළමයි 5කට ටියුට් 5යි. ළමයි 10කට ටියුට් 10යි. මේවා වෙනස් වෙන්නේ ළමයි 10කට තව ලැප් එකක් මං ගේනවද? ළමයි 10ක් 100ක් වුණා කියලා මං තව බෝඩ් එකක් ගේනවද? නැහැ. නැහැ. හැබැයි කවදා හරි ළමයි ගොඩාක් හිටියොත් දැන් මට මේ තාක්ෂණය මදි දැන්. ළමයි හසුරවන්න. ළමයි දහස් ගණන් හිටියොත් මේ තාක්ෂණය මදි නම් මං දියුණු තාක්ෂණ මේ වයිට් බෝඩ් එකයි කියලා වෙන වයිට් බෝඩ් එකක්. ඒ දියුණු තාක්ෂණය දියුණු වයිට් බෝඩ් එකක් ගේන්න පුළුවන්. නැත්නම් මෙයාත් වෙනස් වෙන කාලයක් තියෙනවා. නේද? ඉතින් අන්න ඕක තමයි මූලික වශයෙන් අපි ඉගෙන ගත්ත දේවල් ටික. එහෙනම් මේ නිෂ්පාදනශීතයේදී අපි කාරණා දෙකක් ඉගෙන ගන්නවා. එකක් කෙටි කාලීන නිෂ්පාදනශීතය, කෙටි කාලීන නිෂ්පාදනශීතය. අනිත් එක දිගු කාලීන නිෂ්පාදනශීතය. නිෂ්පාදනශීතය. ළමයි ගොඩක් අය කියන අකුරු පොඩක් ලස්සනට ලියන්න කියලා. නේ? නමුත් මාත් එක්ක ඉන්න අයට මේවා හොඳටම පේනවා, හොඳටම පැහැදිලි වෙනවා. නේද? හොඳටම තේරෙනවා. හරි. ඒ නිසා දැන් මෙතන මාතෘකා කීයක් කතා කරාද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ 10 පිළිබඳව තනියෙන් මොකක් හරි දෙයක් දැන් කියා ගන්න පුළුවන්ද කියලා බලන්න ටක් ගාලා. හරි. ඊට අමතරව අපි තව පොඩි මාතෘකා ටිකක් මම කියලා දෙන්නම්කෝ. ඒක නම් සාමාන්‍ය දෙයක්. ඔයා කේක් හදනකොට ඔයාගේ අරමුණ මොකද්ද ඔයා? කේක් හදන අරමුණ? ඔව් ලාභය වැඩි කරගන්න. ඔව් ඒකත් අරමුණක් තමයි. නේ? කේක් ටික ගොඩක් විකුණ ගන්න. ඔව් ඒකත් අරමුණක් තමයි. ඔව්. ප්‍රධාන අරමුණ තමයි තමන් පාවිච්චි කරන යෙදවුම් වලින් උපරිම නිමවීමක් ලබා ගන්න එක තමයි මේ ලෝකේ හැම කෙනාගේම අරමුණ. තමන් පාවිච්චි කරන යෙදවීම් වලින් උපරිම නිමවීමක් ලබා ගන්න එක. නැත්තම් යම් නිමවීමක් ලබා ගන්න අඩුම යෙදවීම් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. කේක් ගෙඩියක් හදන්න අඩුම ශ්‍රමයක්, අඩුම යෙදවීම් ප්‍රමාණයක් පාවිච්චි කරන එක. නැත්තම් ඒක අනිත් පැත්ත කියනවා. ඔව් අඩුම ශ්‍රමයක් පාවිච්චි කරලා කේක් ගොඩ උපරිම හදන එක. ඔන්න ඔය තමයි අරමුණ. ඕන කෙනෙක්ගේ අරමුණ ඕන. ඔන්න ඔය අරමුණ තමයි කියන්නේ අපි දැන් මම දන්නවනේ ඒක නම. ඔව් ඒවා පළවෙනි පාඩම් වල උගන්වන්නේ ඒවා. නිෂ්පාදන මොකද්ද? කාර්යක්ෂමතාවය.
කාර්යක්ෂමතාවය නිෂ්පාදන කාර්යක්ෂමතාවය නේද? හරි. මේකේ පොඩි පොඩි දේවල් ටිකක් නේ අපි දැන් මේක දිහා බලලා මොන හරි දෙයක් අපි බලමු මතක් කරගමු බලන්න. මේකේ තියෙන මෙහෙම දෙයක්. ඇත්තනේ සර්. නිමේම තීරණය වෙන්න අපිට යෙදවීම විතරක් නෙමෙයි තාක්ෂණික බලපාන ඕනේ. නම් නිෂ්පාදන ශක්තිය තීරණය වෙන්න. නිෂ්පාදන කාර්යක්ෂමතාවය තීරණය වෙන්න අපිට යෙදවීම වගේම නිෂ්පාදන තාක්ෂණයත් බලපාන. නේ? ඇත්තනේ සර් අපි මේ යෙදවීම් කියන ඒවා සමහර කාලවලදී සමහරක වෙනස් කරන්නේ නැහැ නේ. සමහරක් කරන වෙනස් කරන්නේ. එතකොට ඒ කාලේදී අර යෙදවීම් ස්ථාවරයන්නේ. ඒතර නිමේම වෙනස් වෙන්නේ ඒගොල්ලෝ බලපාන්නේ නැහැනේ. ඒගොල්ලෝ ස්ථාවරයන්නේ. ඒගොල්ලෝ සම්බන්ධයක් නැහැනේ. හැබැයි ලොකු ගොඩාක් මහා පරිමාණ වශයෙන් මම කාලේ කියන්නේ අවුරුදු ගාණක් 5ක් 10ක් කියන්නේ මහා සමාවෙන්න මහා පරිමාණ වශයෙන් පාවිච්චි කරනවා. ඔව් සර් මහා පරිමාණ වශයෙන් බාන්න හදනකොට ඔක්කොම වෙනස් කරන්නේ නේද? ඒ කාලේ ස්ථාවර කෙනෙක් නැහැනේ නේ? හරි. මේ ටික හොඳට පුළුවන් නම් මෙන්න මේ වචන ටික පුළුවන් වෙන්න ඕන. මේකද? ඔව්. නිෂ්පාදන ක්‍රියාවලිය. නේ? නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් ඔයාලට උදාහරණයක් මම දීලා තියෙන්නේ නේ උදාහරණ දීලා තියෙන්නේ සීනි නේ සීනි හදන කර්මාන්තසල සම්බන්ධයෙන් නේ අපි ශ්‍රමිකයෝ උග්ගස් යන්ත්‍ර සූත්‍ර නේ උග්ගස් සම්වර්ධන යන්ත්‍ර දාලා ඉවරලා මේ ශ්‍රමයේ යෙදුම් ප්‍රාග්ධනය දාලා අපි මේවා මිරිකනවා ඊට පස්සේ පිරිපහදු කරනවා ඝනීභවනය කරනවා අන්න ඔය වගේ දේවල් ටික ක්‍රියාවලියක් කරමුකෝ ඊට පස්සේ බාණ්ඩාසයව හදනවා සීනි වලින් චොකලට් අපි හදනවා හරි ඒක කියව ගන්න නේ අංග සම්පූර්ණ නෝට් එකක් තියෙන මේ යෙදෙව් පරිවර්තන ක්‍රියාවලිය නිමියු තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ. හරි. ඉතින් ඒ වගේ දේවල් අපි මේ නෝට් එකේ තියෙනවා. නෝට් නම් ඉතින් වැඩක් නැහැ නෝට් නම් දෙන්න බැරි වුණ තමයි නේද? හරි. එතකොට ඉතින් මේකේදී අර පාවිච්චි කරන යෙදෙව් වර්ග දෙක මම ස්ථාවර යෙදෙව් කියන්නේ මොනවද මේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් විචාල යෙදෙව් කියන්නේ ශ්‍රම යමුත්‍ර වගේ දේවල් කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා නේද? අනික ස්ථාවර යෙදෙව් වල ලක්ෂණ ටික මම කියලා දෙනවා මේවා නේ නිමේම සමග වෙනස් වෙන්නේ නැහැ උදාහරණ තියෙනවා මේවා කෙටි කාලෙදී විතරයි තියෙන්නේ කෙටි කාලයේ කියන දේ ඇතුළේ විතරයි තියෙන්නේ නේ යෙදවුම් සඳහා දරන වියදම තමයි පිරිවැය කියලා කියන්නේ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ඒතර ආයතන නිමේම ශූන්‍ය අවස්ථාවේදී අන්න ඒක චුට්ටක් වැදගත් නේද මම කියලා දෙමුන්නේ නැද්ද කොහෙද මේ ස්ථාවර යෙදුණා කේක් හැදුවේ නැත්තම් ඒ තියෙනවා නේ කේක් හැදුවේ නැත්නම් අපිට පිටි ඕනේ නැහැ පිටි ටික ගන්න ඕනේ. ඒවට විදන් යන්න. නමුත් කොට විදන් දාලා තියෙනවනේ. නිමෙම ශූන්‍ය අවස්ථාවේදී යම් පිරිවැයක් හැමෝටම තියෙනවා. දැන් මේ පන්තිය කරේ නැතත් මම දැන් ওই Zoom පැකේජ් එක මම සල්ලි දීලා ගන්නවා. ඕගොල්ලෝ පන්ති කරන්න. Zoom පැකේජ් දැන් අරන් ඉවරයි. ළමයි 100ට කරත් 200ට කරත් නොකරත් මම පන්තියට නැවතුවත් මොකද වෙන්නේ? අර සල්ලි ටික දෙන්න වෙනවා මට. නේ? ඒ මාසෙකට ගත්තේ. අන්න ඒ වගේ. ඒවා නිමිම ශූන්‍ය අවස්ථාවේ තියෙන ඒවා. නේ ඒක විතර මට පොඩ්ඩක් මගේ හැරුණේ. ඒක නමුත් නෝට් එකේ තියෙනවා. නමුත් ඒක මෙතනදී නැතුණා. ඊළඟටදී කතා කරන නිසා ඒක එච්චර මම උනන්දු නැතුව ඇති. හරි. ඊළඟ ළමයි නිෂ්පාදන කාලය. ඉතින් ඇත්තටම නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? දීර්ඝ කාල නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? නේ. ඒ දේවල් සියල්ලම කතා කරනවා. එතකොට ඊට පස්සේ නිෂ්පාදන ශීතේ නේද? නේ යෙදෙවුම් සහ නිමීම අතර පාදින තාක් නිෂ්පාදන ශීතය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවල භාවිත වන යෙදෙවුම් සහ ජලයසත් නිමීම පරායක ජලයසත්ගෙන යෙදෙවුම් සහ නිමීම අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය පෙන්වන එක තමයි නිෂ්පාදන ශීතය කියන්නේ. ඒකෙදි කෙටි කාල නිෂ්පාදන ශීතය දීර්ඝ කාල නිෂ්පාදන ශීතය වන වැඩක් නෑ මට වැදගත්ම වෙන්නේ මෙන්න මේක. මෙන්න මේක තමයි වැදගත්ම වෙන්නේ. ඉකෝන් වලට ඒක ගන්න මහලු දෙයක් නෙමෙයි වෙන්නේ. මෙන්න මේ ටික කටින් කියන්න පුළුවන් එක දවසක. ඉතින් මේ රිවිෂන් එකේ ළමයින්ට තියරි පන්තියක ළමයින්ට උගන්වනවා වගේ හරි සරලවම උගන්වපු අවස්ථාවක් මේක. ඊළඟ අවස්ථාවේ තමයි අපි සමරි මෙමරි කියලා කොටසක් යනවා. ඒ සමරි මෙමරි ඇතුලේ ඊළඟ පියවර හැටියට දවසක
මේව ටට ගාලා පැහැදිලි කරන් යනවා. එතකොට ඉතින් ආයේ මේ අර වගේ විරුද්ධාර්ථ මුකුත් නැහැ. නිර්වචන කියන්නේ මේ කියන්නේ මොකද්ද? ඒ දෙවුම් කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ශක්තිය තියෙන නිවසන බලපාන ඒ දෙවුම් සහ ඒ දෙවුම් වල නේ බාහිර නිෂ්පාදන තාක්ෂණයේ ශිල්ප ක්‍රම බලපාන නැත්නම් ඒකයි ඒ දෙවුම් වල ගුණත්වය බලපානවා. අන්න එහෙම කියන්නේ යනවා. මොන සමරි මෙමරි කියන එකත් හරි මේ ළමයි ආස කරන තැන. නේද? හරි බලන් ඉන්න තියෙන්නේ. මම යනවා ඒගොල්ලන්ට තියෙන්නේ මතක් කරගන්න. හරි එහෙනම් අපි වැඩි නවත්තමු. මේ අපි ඊළඟ කොටසින් අපි හම්බෙමු ආය. ඔව්. උදේ ඉඳන් රෑ වෙනකන් මම දන්නේ නැහැ ඕගොල්ලෝ වැඩ කීයක් කරාද කියලා. මම නම් උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ දෙකයි කරේ. එකක් තමයි ළමයි. නේ කැමති දේ කැමති දේ ලබා ගන්න තීරණය ගත්තා. අකමැති දේ ඉවත් කරන්න තීරණය ගත්තා. උපන්දා ඉඳලා අද වෙනකන් මම කරේ ඔච්චරයි. මට ඔක පස්සේ හොඳට තේරුණා අපි කරලා තියෙන මොකද්ද කියලා. අපි කැමති දේ ලබා ගන්න වෑයම් කරා. අනිත් එක අකමැති දේ ලබා ගන්න වෑයම් කරා. දැන් ඔයගොල්ලෝ වෑයම් කරන මොකද්ද? ඒවල ඒකක් ගන්න කැම්පස් යන්න හොඳ අයිලන්ඩ් රෑන්ක් එක දාන කැමති ඒකටයි මේ වෑයම් කරන්නේ. ඒකටයි මේ වෑයම් කරන්නේ. දැන් ඔයා මේ වැඩසටහන අහන්න අකමැති නම් ඔක වහලා දාලා ඊළඟට කැමති දේ කරනවා. නේ. නමුත් අපි මෙතෙක් කල් කරේ අපිට කැමති දේවල් කරන්න මහන්සි වුණා තීරණ ගත්ත එක ක්‍රියාත්මක කරා අපිට අකමැති දේවල් ඉවත් කරන්න අපි කටයුතු කරා. ඔන්න ඕකෙදි ළමයි ප්‍රධාන කාරණා දෙයක් සිද්ධ වෙනවා. දවසක අපිට කැමති දේවල් දවසක අපිට අකමැති දේවල් බවට පත් වෙනවා. නේද? හරි. අපි එහෙනම් ඊළඟ දවස් හම්බෙමු. ආයිබෝවන්.